මුළු දකුණු රටම සුන්දරවත් කරන ලස්සන පෙරහැරක් කරන් ඔන්න ඉතින් මං අද ආවා. ඉතින් මං ඉෂුව එන්න ඉක්මනටම අපි බලමු මේ පෙරහැරේ ලස්සන. දන්නවද මේ කොහෙද කියලා? මේ තමයි සීනිගම. ලංකාවේ ප්‍රසිද්ධතම දේවාල වලින් එකක් තමයි මේ සීනිගම දේවාලය. ඉතින් සීනිගම දෙවියෝ කියලා කියන්නේ ගොඩාක් බල සම්පන්න දෙවි කෙනෙක් කියලා මම විශ්වාස කරනවා. ඔන්න ඉතින් අපි දන්න පෙරහැරවල් වලින් සීනිගම පෙරහැරත් ගොඩාක් විශේෂයි. බලන්නකෝ ඒ ලස්සන අපූර්ව දර්ශනය. දළදා කරඬුව රැගෙනගෙන එන ඒ හස්ති රාජයා කොච්චරවත් පින් කරන්න ඇතිද ඒ අත්දැකීම ගන්න නේද? ඉතින් මේ සීනිගම දේවාලයේ මුහුද මැද තියෙන දේවාලය ඉතා බල සම්පන්නයි. මේ සීනිගම දේවාලයේ මුහුද මැද තියෙන දේවාලය ඉතා බල සම්පන්නයි. කතරගම දේවාලය, විෂ්ණු දේවාලය, පත්තිනි දේවාලය, දෙවොල් දේවාලය වගේ දේවාල මුහුද මැද එකම සංකීර්ණයේ තියෙනවා. බලන්නකෝ ඒ ලස්සන ගුවනින් පුෂ්ප පහර කරනවා. ඉතින් දළදා කරඬුව රැගෙන යන වාසනා හිතා තමයි මේකට සුදුසුකම් ලබන්නේ. ඉතින් කොච්චර පින්වන්ත ඇතෙක්ද? ඉතින් සීනිගම දෙවියෝ සමහරු විශ්වාස කරනවා ඉල්ලපු දේ දෙනවා කියලා. ඉතින් බාරහාර වලට ගොඩක් ප්‍රසිද්ධයි කියලා මම අහලා තියෙනවා. එතකොට මේ පෙරහැරේදී දෙවොල් දෙවියන්ගේ රන් කඩුවත් මේ පෙරහැරට එකතු කරගන්නවා. Dala
උඩරට නැටුම් පහතරට නැටුම් සමූහයක් එක්ක තමයි මේ පෙරහැර ගොඩනැගිලා තියෙන්නේ. පත්තිනි මෑණියන්ගේ පත්තිනි නැටුමත් මේකට අදාළ වෙනවා. බලන්නකෝ මේ පෙරහැර හරිම ලස්සනයි. බලන් ඉඳී හිතට මාරුම සතුටක් දැනෙන්නේ. දේවාලයේ මුහුද මැද තියෙන දේවාලය ඉතා බල සම්පන්නයි. කතරගම දේවාලය, විෂ්ණු දේවාලය, පත්තිනි දේවාලය, දෙවොල් දේවාලය වගේ මුහුද මැද එකම සංකීර්ණයේ දේවාල තියෙනවා. සීනිගම දෙයියෝ සමහරු විශ්වාස කරනවා ඉල්ලපු දේ දෙනවා කියලා. ඉතින් බාරහාරවලට ගොඩක් ප්‍රසිද්ධයි. මේ පෙරහැරේදී දෙවොල් දෙවියන්ගේ රන් කරඬුවත් පෙරහැරට එකතු කර ගන්නවා. ඉතින් කප් සිටුවීම ආරම්භ කරගෙන මහා රන්දෝලි පෙරහැරෙන් අවසන් වෙනවා. ප්‍රදේශීය නැටුම්, සාම්ප්‍රදායික නැටුම්, ගැයුම් ගොඩක් තියෙනවා. ඉතින් මේ පෙරහැරේ හරිම ලස්සනට නැටුම් ගැයුම් ගොඩාක් තියෙනවා. බලන් ඉඳී හිතට මාරු සතුටක් දැනෙනවා. පෙරහැරේ වාසනාවන්තම ප්‍රධාන ඇත්රාජයා වාසනාඇතා ලෙස සැලකෙනවා. හොඳ පින්වන්ත ඇත්රාජයෙක් තමයි වාසනාඇතා. දේවාලයේ රන් කරඬුව රැගෙන යන්නේද මේ පින්වත් හස්ති රාජයාමයි. සීනිගම දේවාලයේ රන් කරඬුව ඉස්සරහින් ජනපත්තිනි නැටුමත් හරිම ලස්සනයි. ඉතින් උඩුගුවනින් මල් වැසිද වැටුණා. හරිම හාස්කම් පිරුණු දේවාලයක් තමයි මේ සීනිගම දේවාලය කියන්නේ. ඉතින් මම හිතනවා මම පින් කරලා තියෙනවා කියලා මේ පෙරහැර දැසින් එක බලා ගන්න.